GSM prepaid සේවය ඔබ සාදරයෙන් පිළිගනී. ඔබගේ ගිණුම අලුත් කර ගැනීමට අංක 1 අමතන්න. ඔබගේ ගිණුමේ ඉතිරිය හා වළංගු භාවය දැන ගැනීමට අංක 2 අමතන්න. ඔබගේ දුරකථන අංකය අමතක වූයේ නම් එය දැන ගැනීමට අංක 3 අමතන්න. භාෂාව වෙනස් කර ගැනීමට අංක 4 අමතන්න. අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හා යොමු වීමට අංක 5 අමතන්න. This is Bilisha. How may I assist you today? ඔව් කතා කරන්න. Hello. ඔව් කියන්නේ sir. මේ නෝනා මේ ඩයලොග් කම්පැනි එකෙන් කතා කරන්නේ. ඔව්. නෝනා මම මේ මුතු කතා කරන්නේ. ඔව් කියන්නේ මිස් මුතු. මේ නෝනා මේ මට මේ අර ලියාලා යවන්නේ. එව්වා මේ හදා ගන්න පුළුවන්. ලියාලා යවන්නේ හදා ගන්න පුළුවන් කියලා මට පැහැදිලි නෑ. කොමක් සම්බන්ධව දැනගන්න ඕනේ කියලා කියන්න පුළුවන්ද හරියටම? නෝනා මේ අර ලියුම් කාර්යය තියෙන්නේ. මේ එව්වා හදා ගන්න පුළුවන් මට මගේ ෆෝන් එකට. මට පැහැදිලි නෑ ලියුම් කවරේ තියෙනක හදා ගන්න පුළුවන් කියලා මට මුලින්ම කියන්න මිස්ටර් ඔබට කුමක් සම්බන්ධව දැනගන්න ඕනේ කියලා. නෝනා මේ අර ෆෝන් එකේ මේ ලියාලා යවන්නේ මේ මගේ ෆෝන් එකෙන් තව කොල්ලෙකුගේ ෆෝන් එකකට. මෙසේජස් ගැනද කියන්නේ ඔබ? එව්වා තමයි නෝනා. ඔව්. මේ මගේ ෆෝන් එකේ මේ අපේ කොල්ලෙක් ඉන්නවා මේ බිලි කියලා මේ ඌ මේක ඔබාලා කිව්වා මේක මේ ෆෝන් එකේ ලඩන්නේ මේ දෝෂයක් නැහැ මේ කම්පැනි මේ කතා කරලා මේ හදාගනින් කියලා. හරි. මට කියන්නේ මිස් මුතු ඔබට දැන් SMS යවන්න බැහැයි කියලාද කියන්නේ? ඔව් නෝනා. පණිවිඩය යවන්න බැහැයි කියලාද කියන්නේ? ඔව් කොට පණිවිඩය කියලා තමයි කොල්ලෝ කියන්නේ අපේ. මට කියන්නේ ඔබගේ දුරකථන අංකය? මේ මගේ අංකේ නෝනා ඔය අහන්නේ. ඔව්. 0යි. ඔව්. නෝනා ලියා ගන්නවා. හරි කියන්න. 7යි. ඔව්. 9යි. ඔව්. 2යි. ඔව්. 1යි. ඔව්. 3යි. ඔව්. 0යි. ඔව්. 5යි. ඔව්. 3 නෝනා. හරියටම කියන්න ආයෙත් නම් එක 0.77යි. 9යි. ඔව්. 2යි. ඔව්. 1යි. ඔව්. 3යි. ඔව්. 0යි. ඔව්. 5යි. ඔව්. තියෙන්නේ නෝනා මේ කොල්ලෙක් ලියාලා තමයි 4 නෝනා තියෙන්නේ ආගට. හරි. මිස් මුතු කවදින්ද ඔබට SMS යවන්න බැරි? මේක නෝනා මම මේ කොල්ලෙකුගේ මේ ෆෝන් එක දැන් දවස් 7ක් විතර නාරන් මේ උදායි දැන් බෑනේ මේ මට මේ එවනවා මේ මට තේරෙන්නේ නැහැනේ මේවා. මට කියන්න මුලින්ම මිස්ටර් මුතු ඔබට යවන්න බැරිද නැත්නම් යවන ආකාරය දන්නේ නැද්ද? නෝනා මේක මේ ඔබාලා මේ කොල්ලෝ මේ තමා කිව්වේ මේක මේ මගේ එකේ මේ යවන්න බෑ කියලා. යවන්න බෑ කියලා කිව්වේ. එක නම්බරයකට නෙමෙයි හැම නම්බරයකටම යවන්න බැරිද? ඕ නෝනා. හරි. මොකද්ද නෝනා මේක මේ මොකද්ද මේ sending failed කියලා වැටෙනවානේ. හරි. sending fail කියලා වැටෙන්නේ. හරි. හැම නම්බරයකට යවන්න එනේවයි නේද? එනවා නෝනා. හරි. හැම නම්බරයකටම තමයි යවන්න බැරි sending fail කියලා වැටෙන්නේ. ඔව්. හරි. මිස් මුතු මේ SIM එකේ නම් මෙතනදී දැන් ඔබගේ බිඳුවේ දැන් ෆෝන් නම්බර එක වෙන්නේ 0.72යි 921යි 30යි 54නේ. මේ SIM එකේ කිසිම ගැටලුවක් නැහැ. හරියටම මෙතනින් SMS කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔබගේ ෆෝන් එකේ settings වගේක් කරන්න තියෙනවා. ඒ කිව්ව නෝනා. ෆෝන් එකේ තේරෙන්නේ නැහනේ. ෆෝන් එකේ settings වගේක් කරන්න තියෙනවා. නෝනා ඒක සිංහලෙන් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ නෝනා අර මේ ෆෝන් එක වහලා කියලා කියන නෝනා නෑ ඔතන හැබැත්තේ. ඒ නෝනා මේ භාෂා තුනම දන්නවනේ මේ අර ඉංග්‍රීසියෙන් එහෙම මේ සිංහලෙන් එහෙම කියන්නේ. ඒ නෝනා අර ඔබ කතා කරනක පැහැදිලි මිස්ටර් මුතු මෙහෙමයි. ෆෝන් එකේ SIM එකක් දැන් ෆෝන් එකයි SIM එකයි කියලා දෙකක් තියෙනවානේ. ඔව්. SIM එකේ හරියටම SMS කනෙක්ට් වෙලා තියෙන්නේ. නෝනා මේ තරහා ගන්න එපා මේ ඉතින් අපි මේවා දන්නේ නැති කමටනේ අහන්නේ. මේ මොකක් නෝනා මේක මේ කළු පාට මේ පතුරු කෑල්ලක් දීලා තියෙන්නේ මේ ෆෝන් එකට. ඒක නම් දන්නේ නැහැ. මොකද ෆෝන් එකේ ගැටලුවක් නම් ඔබ ෆෝන් එක චෙක් කරන්න. මොකද්ද ෆෝන් එක කියලා අපිට කියන්න බෑනේ. මේ මට පුළුවන් නෝනා කියලා දෙන්න මේ ෆෝන් එකේ මේ ලියලා දුන්නා මේ කොල්ලෙක්. නෑ ඒ ෆෝන් එකේ ගැටලුව අපිට කතා කරන්න බෑ නේද? මොකද ඔබගේ ෆෝන් එකේ මොකද්ද කියලා කියන්න බෑ. නෝනා මේ කියලා දෙන්නකෝ නෝනා මට මේ කරන විදිය. ඒක තමයි කියන්නේ සර් ෆෝන් එකේ SMS යවන්න බැරි නම් SMS settings කරන්න ඕන. SMS settings එක ලියාගෙන කරන්න වෙනවා. හරිද? ඔව්. ඒක ලියාගන්න කොලේකුයි පැනකුයි තියෙනවද? මේ පුළුවන් නෝනා මේ මට පොඩක් කියලා දෙන්නකෝ. ඔව් ලියා ගන්න කොලේකුයි පැනකුයි තියෙනවද කියන්න. කියන්නකෝ නෝනා. ඔව් ෆෝන් එකේ මෙනු එකට ගිය යන්න.
මේකේ නෝනා එහෙම එකක් නැහැ මේ බටන් ගොඩාක් නේ තියෙන්නේ. ඔව් කරුණාකරලා මිස්ටර් මුතු ඔබට කරගන්න තේරෙන්නේ නැත්නම් ළඟම තියෙන ඩයලොග් ආකේට හරි බ්‍රාන්ච් එකට ඇවිල්ලා කරගන්න වෙනවා නොමිලේ. මොකද ඔබට අපි යන ආකාරය කියන්නේ ෆෝන් එකේ මෙනු එකට යන්නේ කියලා කියන එක. මොකද ෆෝන් එකකින් ෆෝන් එකට යන ආකාරය වෙනස්. කියන්න බෑ කොහොමද යන්නේ. ආයේ ෆෝන් එකේ මේ වර්ගය කියන්න නෝනා. ඔව් කියන්න ෆෝන් වර්ගය. මේ Nokia. ඔව්. 666. ඔව්. මේ 8.0. හරි. මිස්ටර් මුතු ෆෝන් එකේ මෙනු එක කියන්නේ ෆෝන් එකේ යන්න පුළුවන් නේ උඩ ඊතලෙන් මේ මෙසේජස් ෆෝන් බුක් වගේ යන්න පුළුවන් නේ. ඔය අර නිල් පාට බටන් එක මේ කොළ පාටකට යටින් තියෙන එක. ඒක එහෙමද කියලා කියන්න බෑ බලන්න ගිහලා මෙසේජස් කියලා තියෙවි. ඔබට කියවන්න පුළුවන් නේද සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු එහෙම. මේ මම නම් ඕනා ඉතින් මේ කොල්ලෙකුන්ට කියලා තමයි කියාගන්නේ මේ මට තේරෙන්නේ නැහැ මේක ඒකයි මම කතා කරේ. ඔව් මෙහෙමයි. ඔබට මෙතනින් සෙටින්ග්ස් කරන්න බෑ. දැන් මං කියන ඒවා ලියාගෙන කරගන්නත් බැරි නැන්ස අනිවාර්යෙන් එක්ක දන්න කෙනෙක්ට ලියා ගන්න හැකියාව එක්ක කතා කරන්න කියන්න. නැත්තම් ඔබ කොහෙද ඉන්නේ ඔබ? මම මේ මයංගනෙන් කතා කරන්නේ නෝ. ඔව්. එහෙම නැත්තම් මයංගනේ හරිය නැත්තම් අපේ ළඟම තියෙන ඩයල් ඒ කියන්නේ ඔබට පුළුවන් එක්ක ෆෝන් එක හදන කෙනෙක් හරිය නැත්තම් මොන හරි මයංගනේ අවුට්ලට් එකක් තියෙනවා නම් එහෙට ගිහිල්ලා හරිය නැත්තම් අපේ ඩයලොග් ආකේට හරි බ්‍රාන්ච් එකට ඇවිල්ලා නොමිලේ SMS සෙටින්ග්ස් එක කරගන්න පුළුවන්. මොකද සර් කියන්න. නෝනා මේ මට ඉතින් මේ සර් කියලා කියන්න ඕනේ මුතු කියවම ඇති. මේ අපේ කොල්ලෝ කියන්නේ මුතු කියලා තමයි. මේ නෝනා මේ මයංගනේ මේ කියාපොම් කියනවනේ මේ ඔක තියාලා ඵලයන් හෙට වරෙන් කියලා මේක මේ කෑලි ගලවුවොත් නෝනා මේ අර පතුරු කෑල්ල මේ ඉල්ලලා කොල්ල පොර බදනවා මම මේ දුන්නේ. ඔව් ෆෝන් එක ගෙන යන තැන දීලා එන්න එපා මොකද ඔබට දෙන්න කැමති නම් මොකද SMS සෙටින්ග්ස් කරන්න එච්චර ගොඩක් වෙලාවක් යන්නේ නැහැ. ඒ වෙලාවට දෙන්න පුළුවන්. මොකක් නෝනා අර කළු පාට පතුරු කෑල්ල මට කියලා දෙන්නකෝ. මොකක්ද සර් පතුරු කෑල්ලක් කියලා කියන්නේ? මේක මේ පොඩි පතුරු කෑල්ලක් තියෙනවා මේකේ මේ රත්තරන් පාට වගේ නිකන් ඉරි තියෙනවානේ නෝනා. මේ ෆෝන් එකට දීලා තියෙන්නේ. ඔව් මොකක්ද කියලා අපිට චෙක් කරන්න නැතුව කියන්න බෑ සර්. ඒක නිසා තමයි මම ඉස්සෙල්ලාම කිව්වේ ඇවිල්ලා තමයි චෙක් කරගන්න කියලා. දැන් මයිහංගනේ ශාඛාවක් පෙන්නන්නේ නැහැ අපිට. නැත්තම් නුවර ළඟද ඔබට? නුවර ගොඩක් දුරයිනේ මේ අපි මේ ගොඩක් දුරින් ඉන්නේ නෝනා මේ මේකට මේ මම මේ ගහකර නැගලා මේ කතා කරන්නේ මේ කණු අල්ලන්න බෑ නැත්තම් බිමට. මේ අපිට ගොඩක් දුරින් ඉන්නේ අපි නෝනා මේ මයිංගනේටත් වඩා. ඔව් එහෙමනම් මොකද කියන්නේ මෙහෙමයි මට එක්ක කවුරුහරි දාන්න කෙනෙක් එක්ක ලියා ගන්න හැකියාව වගේ එක කතා කරන්න කියන්නේ මොකද මම දෙන ටික හරි ලියාගෙන ඔබට කරගන්න පුළුවන් මිස්ටර් මුතු? පුළුවන් නෝනා මේ මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ ඒක. ඔව් ලියා ගන්න සර් මම ඒකයි කරන ආකාරය තමයි මෙච්චර වෙලා කියන්නේ කරුණාකරලා ලියා ගන්න පුළුවන්ද? පුළුවන් නෝනා කියන්නකෝ. ෆෝන් එකේ මෙසේජස් වලට යන්න. ඔව්. මෙසේජස් වලට ගියාම මෙසේජස් සෙටින්ග්ස් කියලා තියෙනවා එතනට යන්න. මොකක් නෝනා ඒ සෙටින්ග්ස් කියන්නේ? එතන තියෙනවා මෙසේජස් සෙටින්ග්ස් කියලා එතනට යන්න සර්. නෝනා මේ තරහ ගන්න එපා මට මේවා තේරෙන්නේ නැහැ නෝනාත් මේ නිකන් මහන්සි වෙනා විතරයි මේ මං දන්නා කෙනෙකුට කියලා මේ කෝල් එකක් ගන්නම් ආයේ. ඔව් එහෙනම් දැන් කියන්නේ කතා කරන්න කියලා. නෝනා මේ මහත්තයන් කෙනෙක් මට කලින් කිව්වා මේ උදව් කරන්නම් කියලා මේ ඒ මහත්තයා නෑ උතන. ඔව් කියන්න. මේ මහත්තයා නෑ උතන මට මහත්තයෙක් කිව්වා මේ කලින් උදව් කරන්නම් කියලා. ඔව් මොකද සෙටින්ග්ස් ටික කරගන්න බැහැ ඔබගේ ෆෝන් එකේ සෙටින්ග්ස් මෙතනින් කරන්න බෑ. ඒ නිසා එක්කෝ කාටත් උදව් කරන්න අපහසුයි. මොකද ඔබ ලියාගෙන කරන්න ඕන. ලියාගෙන කරගන්න බැරි නම් කවුරුරි දන්න කෙනෙක්ට කියන ලියාගෙන හැකියාවක් තියෙන කෙනෙක්ට කතා කරන්න කියන්න. සෙටින්ග්ස් ටික කරලා අපිට ඊට පස්සේ ඔබට SMS එකක් නැතුව ගැටලුවක් නැතුව යන්න පුළුවන්. SMS ගාස්තු වන්නේ ඔව් කියන්න. නෝනා මේ ෆෝන් එකේ මේ ෆොටෝ එහෙමත් ආව කොල්ලෙකුන්ට යවන්න පුළුවන්. මගේ ෆෝන් එකෙන්. හරි මේ යවන්න ඉතින් ෆෝන් එකේ මුලින්ම SMS හදාගන්න මොකද නෑ නෝනා මේ ෆොටෝ එහෙම යවන්නේ මේ අර පස්සා තියෙන කිලුබ් එක ඇදලා ෆොටෝ ගහලා යවන්නේ මෙහෙමයි මිස්ටර් මුතු මෙතනදී MMS කියන පහසුකම ඇක්ටිවේට් කරන්න GPRS කියන පහසුකම ඇක්ටිවේට් කරලා MMS ඇක්ටිවේට් කරන්න ඕන. MMS ඇක්ටිවේට් කරන්න මෙහි SIM එක ඇක්ටිවේට් කරලා ෆෝන් එකේ සෙටින්ග්ස් කරන්නත් ඕන. ෆෝන් එකේ සෙටින්ග්ස් කරන්න එක්ක SMS එකක් විතර සෙටින්ග්ස් ගන්න පුළුවන් නැත්නම් ඔබ ලියාගෙන කරන්න වෙනවා. ඉතින් SMS වැඩ කරන්නෙත් නෑ ඔබට ලියා ගන්නත් අපහසුයි කියලානේ කියන්නේ. නෝනා මේ ඕවා මේ සිංහලෙන් දන්නේ මට තේරෙන්නේ නෑනේ. ඔව් සිංහලෙන් කියන්න අපහසුයි මොකද සර් මේව තියෙන්නේ සාමාන්‍ය සිංහල ෆෝන් එකේ යන ආකාරය ඔක්කොම තියෙන ඉංග්‍රීසි වලින්. මට ඉතින් හැම වචනයක්ම ඔබට සිංහලට හරවලා කියන්න අපහසුයි මිස්ටර් මුතු. එහෙනම් නෝනා කමන්නේ මේ මහන්සුනා මේ සමාවෙන්න ඕනේ මේ කරදරයක් වුණා නම් මේ මං එහෙනම් ආය කෝල් එකක් මේ අපේ කොල්ලෙකුන්ට කියලා මේ අරන් දෙ මේ බලන්නම් මේ අපේ කොල්ලෙක් තමයි මේක ගහලා දුන්නේ මට කනේ තියාගෙන ඉඳපන් කියලා. හරි.
කරුණාකර ලියා ගන්න හැකියාවක් එක්ක කතා කරන්න. මොකද ඔබට ඒ හැර අපිට උදව් කරන්න අපහසුයි. මොකද ඔබ ලියා ගන්නෙත් නෑ සර්. ලියා ගන්නත් හැකියාවක් නැහැ. අපහසුයි කියලා කියනවනේ. මට මේ ගහ උඩ කොහෙන් ඕන කොළ මම මේ කණු අල්ලන්න බැරි හින්දා නැග්ගේ. හරි ඒක තමයි සර්. ඉතින් මම ඒක තමයි පැහැදිලි කියන්නේ ඔබට ලියා ගන්න හැකියාවක් නැති නිසා තමයි ලියා ගන්න හැකියාවක් එක්ක කතා කරන්න කියලා කියන්නේ. හරිද? එන නැවත හැකියාවක් එක්ක කතා කරන් ලියා ගන්න පුළුවන් විදියට. හොඳයි නෝනා. දැනගන්න තියෙනවද? වෙන නම් මොනවත් නැහැ නෝනා. ඉතින් මේ මං ආයේ මේ ගන්නම්කො කෝල් එකක්. හරි. නෝනා. හෙලෝ. කියන්න. නෝනා මේ අර 4-5 ගානගේ නෝනා නෑ ගාන කියන නෝනා උතන. 4-5 යන්නේ රෙකෝඩින් එකක් සර්. එතන කවුරුත් ඔබගේ ෆෝන් එකකින් ඔබට ඇමතුම එකකින් කියන්නේ නැහැ. මේක රෙකෝඩින් එකක් යන්නේ. ඒ කියන්නේ නෝනා මේ සජීවී නෙමේ. සජීවී